ලන්කන් ඉන් ඊශ්‍රෑල් YouTube නාලිකාවට නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඔයාලට අරන් ආවේ සුබම සුබ පණිවිඩයක්. ගොඩක් දෙනෙක් මගෙන් ඇසුවා ඊශ්‍රෑල් එන්න වෙබ් එක කවද්ද ඕපන් වෙන්නේ කියලා. ඔන්න දැන් මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක මේ මොහොතේ ඕපන් වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්‍රේස්ට්‍රේට, හොටෙල් ක්‍රේස්ට්‍රේට සහ අවන්හල් ක්‍රේස්ට්‍රේට. ඉතින් ඊශ්‍රෑල් එන්න කැමැත්තක් දක්වන ඔයාලට පුළුවන් ඉක්මනින්ම ආයුධම් කරන්න. ඒ වගේම මම කැමතියි මතක් කරන්න ඔබ මාගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟ තියෙන බෙල් අයිකන් එක ටච් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න කියලා. ඒ වගේම අපි මුලින්ම බලමු හොටෙල් ක්‍රේස්ට්‍රේට අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද කියලා. ඊශ්‍රෑලයේ හොටෙල් ක්‍රේස්ට්‍රේ රැකියා සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම්. අංක 1 වයස අවුරුදු 25-45 අතර විය යුතුය. අංක 2 අයදුම්කරු ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය. අංක 3 ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක හොටෙල් ගෘහපාලනය සම්බන්ධයෙන් අවම වශයෙන් මාස 3ක පාඨමාලාවක් සම්පූර්ණ කර NVQ 3 වන මට්ටමේ සහතිකය ලබා තිබීම හෝ තාවකාලික පදනම මත එම ක්‍රේස්ට්‍රේ සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ විදේශ රටක වසරක් හෝ ඊට වැඩි කාල සීමාවක සේවා පළපුරුද්දක් ලබා තිබීම. ඒ වගේම අංක 4 හොටෙල් කළමනාකාරීත්වය හා අමුත්තන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් මනාව sannivedanaya කිරීමට ඇති හැකියාව පරීක්ෂා කරනු ලැබේ. මනා ඉංග්‍රීසි දැනුමක් ඇති ආයුධම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමි වේ. ඒ වගේම අංක 5 අවම වශයෙන් වසර 10ක කාල සීමාවක් පාසල් අධ්‍යාපනය ලබා තිබිය යුතුය. ඒ වගේම අංක 6 ආයුධම්කරු මින් පෙර ඊශ්‍රෑලයේ සේවය කර නොමැති අයෙකු විය යුතුය. ඒ වගේම අංක 7 ආයුධම්කරුගේ බිරිඳ හෝ සැමියා, දෙමව්පියන්, දරුවන් හෝ සහෝදර සහෝදරියන් ඊශ්‍රෑලයේ සේවය කරමින් හෝ පදිංචිව නොසිටිය යුතුය. ඒ වගේම අංක 8 මනා මානසික සහ ශාරීරික නිරෝගීතාවයෙන් යුක්ත විය යුතු අතර ක්ෂය රෝගය, හෙපටයිටිස් B සහ C, HIV, AIDS හෝ වෙනත් ලිංගික සම්ප්‍රේෂණය වන රෝග වැනි බෝවෙන රෝග නොමැති අයෙකු විය යුතු අතර නිදන්ගත රෝග පිළිබඳ ඉතිහාසයක් හෝ රෝග ලක්ෂණ නොමැති අයෙකු විය යුතුය. තවද මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතය පිළිබඳ ඉතිහාසයක් නොමැති අයෙකු විය යුතුය. ඒ වගේම අංක 9 ශ්‍රී ලංකාව තුළ චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තිබිය යුතුය. ආයුධම්කරු මාස 6කට වැඩි කාලයක් විදේශගතව සේවය කර ඇතනම් එම සේවය කළ රටෙන් චෝදනාවලින් තොරව සේවය කළ බවට සඳහන් පොලිස් වාර්තාවක් සාක්ෂියක් ලෙස ඊශ්‍රෑල් පාර්ශවයේ ඉල්ලීම් කළහොත් එය ලබා දීමට සූදානම් විය යුතුය. ඒ වගේම අංක 10 හොටෙල් ගෘහපාලන සහ හොටෙල් පිරිසිදු කිරීමට මනා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතු අතර කාර්යශීලී සේවයට කැප වූ මනා විනීත හැසිරීමකින් කටයුතු කරන අයෙකු විය යුතුය. අංක 11 බඳවා ගැනීමේදී ඊශ්‍රෑලයේ ජනගහන සංක්‍රමණික හා දේශ සීමා ආයතනයේ පීබා විසින් ඉල්ලුම් කරනු ලබන නිර්ණායක සම්පූර්ණ කළ යුතුය. ඉතින් මේ විදිහට තමයි ඊශ්‍රෑලයේ හොටෙල් ක්‍රේස්ට්‍රේට සුදුසුකම් බලන්නේ. ඉතින් ඔබටත් මේ සුදුසුකම් නැත්නම් අදම ආයුධම් කරන්න. ඔබගේ ආයුධම්පත මේ තිරයේ දිස්සන ආකාරයට පුරව ගන්න. මෙහිදී මේ create web application කියන තැනට පහළින් තියෙන click here කියන තැන click කරගන්න. මෙතනදී අහලා තියෙන personal information ටිකක් ඔයාලගේ ID number එක සඳහන් කරගන්න, passport number එක සඳහන් කරගන්න, birthday එක සඳහන් කරගන්න. ඊට පස්සේ අහලා තියෙනවා gender එක ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කරගන්න, සම්පූර්ණ නම,
වෙනත් නම් තියෙනවා නම් සඳහන් කරන්න. ඒ වගේම ඔයාලගේ තාත්තගේ සම්පූර්ණ නම අහලා තියෙනවා. ඒ නම සඳහන් කරගන්න. ඊට පස්සේ પાස්පෝර්ට් එකේ එක්ස්පයර් ඩේට් එක අහලා තියෙනවා. ඒ සඳහන් කරගන්න. ඊට පස්සේ අවිවාහක විවාහක බව අහලා තියෙනවා. ඒ සඳහන් කරගන්න. ඉන්පසුව අහලා තියෙනවා මොබයිල් නම්බර් එකක් දෙකක් අහලා තියෙනවා නම්බර් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකට ඒ වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කෝඩ් එක මෙතන මේ get verification code කියන තැන සඳහන් කරගන්න. ඊට පස්සේ අහලා තියෙනවා ඇඩ්‍රස් එක. ඔයාලා ඉන්න ඇඩ්‍රස් එක දෙන්න. වෙනත් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඇඩ්‍රස් line 2 කියන එකට දෙන්න. ඊට පස්සේ district එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ job sector එක සහ ජොබ් කැටගරි එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ සබ්මිට් කරගන්න. ඉතින් නිවැරදිව මේ තොරතුරු ටික ඔයාලගේ පුරවලා සබ්මිට් කරගන්න. ඔයාලගේ ඊශ්‍රායල් සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමගන්නම් නැවතත් මේ වාගේ වැදගත් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්නම්. ඔබට මේ වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරගන්න. මේ වගේ තොරතුරු දැන ගැනීමට ලන්කන් ඉන් ඊශ්‍රායල් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.